අද 2026 පෙබරවාරි 18 බදාදා TSN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම හෂී දිසානායක. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අද ප්‍රදේශ රැසකට තද වැසි. පියා ගවයින් විකිණීම නිසා සිත් ඇවුලට පත් තරුණයෙකු දිවි නසා ගනී. කැරිබියන් මොහොතේ මධ්‍යවාරම් කරුවන්ට ඇමරිකානු ප්‍රහාර. මන්ත්‍රී විශ්‍රාම වැටු පහෝසි කිරීමේ පනත අතිමහත් බහුතරයෙන් සම්මත වෙයි. කුසල් මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්. අඹතලේ දෙහිවල ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක්. මතීෂ පතිරණ ආබාධයක් නිසා ලෝක කුසලානේ නිවතට. දුම්රිය රියතුරු වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවයි. ප්‍රංශ ජනාධිපති නිල සංචාරයකට ඉන්දියාවට. අද ප්‍රදේශ රැසකට තද වැසි. උතුරු මැද මධ්‍යම ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වලත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් නැතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තදසුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. පියා ගවයින් විකිණීම නිසා සිත් ඇවුලට පත් තරුණයෙකු දිවි නසා ගනී. බුත්තල පුහුල් කොටුව යුදගනාව ජනපදයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය පියා විසින් තමා ආතරයෙන් නැති දැඩි කළ මී ගවින් පිරිසක් විකිණීම නිසා ඇති වූ දැඩි සිත් ඇවුලක් හේතුවෙන් දිවි නසාගෙන තිබේ. මෙම ශෝකජනක සිදුවීමෙන් පසු ඔහුගේ බිරිඳද වසපානය කර දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර ඇය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හේවාවසම් ගමගේ ලහිරු උදයංග නම් 23 හැවිරිදි තරුණයෙකි. කැරිබියන් මුහුදේ මධ්‍යවාරම් කරුවන්ට ඇමරිකානු ප්‍රහාර. නැගෙනහිර පැසිෆික් සාගරය සහ කැරිබියන් මුහුදු කලාපය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව ඇමරිකානු හමුදා ක්‍රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමකදී බෝට්ටු 3ක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර සටනේ තීරණාත්මක පියවරක් ලෙස ඇමරිකාව හඳුන්වා දී ඇත. මෙහිදී ජාවාරම් කරුවන් රැගත් බෝට්ටු 2ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර එහි සිටි පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම කලාපයේදී තවත් එක් සැක කටයුතු යාත්‍රාවකට ප්‍රහාර එල්ල වූ අතර එහි සිටි පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 2025 සැප්තැම්බර් මාසයේ සිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මන්ත්‍රී විශ්‍රාම වැටු පහෝසි කිරීමේ පනත අතිමහත් බහුතරයෙන් සම්මත වෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සන්තුහන් කරමින් හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටු පහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ වැඩි ඡන්ද 152කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ජනතාව අතර දැඩි කතා බහට ලක් වූ මෙම පනත සම්මත වීමත් සමග මන්ත්‍රීවරයෙකුට වසර 5ක් සම්පූර්ණ කළ පසු හිමිවන විශ්‍රාම වැටු වරප්‍රසාදය අහෝසි වී යයි. පාර්ලිමේන්තු විශ්‍රාම වැටු පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවති අතර එහි ප්‍රතිඵල මෙසේ. පක්ෂව ලැබුණු ඡන්ද 154යි. විරුද්ධව ලැබුණු ඡන්ද 2යි. වැඩි ඡන්ද 152කින් පනත සම්මත විය. කුසල් මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්. 2026-2020 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස් පිත්තෙන් දැක් වූ අසාමාන්‍ය දක්ෂතාවය හේතුවෙන් 2020 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් තැබීමට ඔහු සමත්ව තිබේ. අඛණ්ඩව දැක් වූ මෙම දක්ෂතාවය නිසා
ශ්‍රී ලංකාව සුපිරි අටවටයට පිවිසීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබලතම පිතිකරුවන් කිහිප දෙනෙකු අතරට සිය නම එක් කරගෙන ඇත. 2020 ලෝක කුසලාන ඉතිහාසයේ පිටපිටම තරඟ 3කදී අර්ධ සතක 3ක් වාර්තා කළ පිතිකරුවන් අතරට එක්වීමට කුසල් මෙන්ඩිස් මෙහිදී සමත් විය. 2020 ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව ඇත්තේ පිතිකරුවන් සිව් දෙනෙකු පමණි. කුසල් මෙන්ඩිස් එම ලයිස්තුවට එක් වූ 5 වන වන අතර දෙවන ශ්‍රී ලාංකිකයාද වේ. අඹතලේ දෙහිවල ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක්. අඹතලේ ජල පිරිබාදු මධ්‍යස්ථානයේ සිට දෙහිවල ජල ටැංකිය දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සම්පේෂණ නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද පෙරවරුවේ සිට ප්‍රදේශ රැසක ජල සැපයුම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව ඇත. ප්‍රධාන නල මාර්ගයේ බිඳ වැටීම හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. දෙහිවල සහ ගල්කිස්ස, රත්මලාන සහ සොයිසාපුර, මොරටුව සහ රාවතාවත්ත, වැල්ලවත්ත සහ පාමංකඩ, කොළොන්නාව සහ මුල්ලේරියාව, මීට අමතරව බත්තර මුල්ල ප්‍රදේශයට ජලය සැපෙන්නේ අඩු පීඩනයක් යටතේ බැවින් එම ප්‍රදේශයේ උස්බිම්වල පදිංචිකරුවන්ට ජලය ලබා ගැනීමේ දුෂ්කරතා ඇතිවිය හැකියි. ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ කාර්මික කණ්ඩායම් දැනටමත් අදාළ ස්ථානයට ගොස් අලුත් වැඩියක් කටයුතු ආරම්භ කර තිබේ. මතීෂ පතිරණ ආබාධයක් නිසා ලෝක කුසලානයෙන් නිවතට 2026-2020 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි අටවටය සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු අවියක් වන මතීෂ පතිරණ හදිසි ආබාධයක් හේතුවෙන් තරඟාවලියේ ඉතිරි තරඟවලින් නිවත්වීමට තීරණය කිරීමයි. ශ්‍රී ලංකා ජයග්‍රහණවල තීරණාත්මක සාධකයක් වූ මතීෂගේ අහිමිවීම කණ්ඩායමේ ඉදිරි ගමනට විශාල අභියෝගයක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසයි. මතීෂගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මස්පිඩු ඉරීමකට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. පසුගිය 16 වෙනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තීරණාත්මක තරඟයේදී ඔහු මෙම ආබාධයට ලක්විය. දුම්රිය රියදුරු වැඩවර්ජනය తాවකාලිකව අත්හිටුවයි. දුම්රිය රියදුරුන් විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය తాවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් හෙට උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු සියලුම දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි. දුම්රිය වෘත්තීය සමිති සහ රජය අතර මෑතකදී දැඩි මතභේදයක් හටගත්තේ යුද හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට රජය ගත් තීරණයක් සමගයි. සිවිල් පරිපාලනයට අයත් දුම්රිය සේවයට හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගැනීම වෘත්තීය මට්ටමට සහ ආරක්ෂාවට තර්ජනයක් බව දුම්රිය ඉංජිනේරු සංගමයේ චෝදනාව විය. දුම්රිය වැඩවර්ජන අවස්ථාවලදී මහ ජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප රියදුරු සංචිතයක් ලෙස හමුදා නිලධාරීන් පුහුණු කළ යුතු බව රජය පවසා තිබුණි. ප්‍රංස ජනාධිපති නිල සංචාරයකට ඉන්දියාවට. ප්‍රංස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ එම ආර්යා බිජට් මැක්‍රොන් ඊයේ රාත්‍රී මුම්බයි වෙත පැමිණෙමින් සිය සිව් දින ඉන්දිය සංචාරය ආරම්භ කළා. මෙම සංචාරය ආසියානු කලාපයේ බලතුලනය සහ යුරෝපයේ සමග පවතින උපාය මාර්ගික සම්බන්ධතා තහවුරු කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. අද පෙරවරුවේ මුම්බායිහිදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මැක්‍රෝන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි. ආරක්ෂක උපකරණ නිෂ්පාදනය, හරිත බලශක්තිය සහ අභ්‍යවකාශ තාක්ෂණය යන ශේෂ්ත්‍රවලට අදාළව වැදගත් ගිවිසුම් කිහිපයක් මෙහිදී අත්සන් කිරීමට නියමිතයි. මුම්බයිහි ලෝක් භවන්හිදී පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දෙරටේ අනාගත දැක්ම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇත.